හයි යාළුවනේ ඉතින් කොහොමද ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ අල චිප්ස් වගේම රස අඹ වලින් හදපු අඹ චිප්ස් එකක්. ඉතින් අපි මේක හදන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ අපි අඹ ගෙඩියක් කඩා ගන්න ඕන. ගෙඩියක් හෝ දෙකක්. ඊට පස්සේ අපි ඒ දෙක හොඳින් හොද ගන්න ඕන. ඔන්න විදිහට හොදලා අපි වෙනම පිඟානකින් අපි තියාගමු. ඊට පස්සේ අපි මේ ටික සුද්ධ කරගන්න ඕන ඉස්සෙල්ලාම. ඔන්නම සුද්ධ කරගන්න. ඉතින් යාළුවනේ මතක් කරනවා මේ වීඩියෝ කරන්න ගොඩක් අමාරුවෙන් කරන වැඩත් එක්ක. ඉතින් ඔයාලා අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න. මම දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්නවා. අනිවාර්යෙන් ඉතින් like එක comment එක subscribe පාරක් කරලා මට ලොකු උදව්වක් ඒක. ඔයාලා comment මට බලද්දි මාර සතුටක් දැනෙන්නේ. ඊට පස්සේ හරි අපි ඔන්න ඔය විදිහට සුද්ධ කරගත්ත අඹ දෙක ආපහු හොදගමු. හොදලා ඉවර වෙලා එක පැත්තකින් අපි තියාගෙන අපි මේ ටික අර අල පොඩියට කපනවා වගේ ওই ටිකත් අපි ඒ විදිහට ලස්සනට පෙති පෙති කපා ගන්න ඕන. ඔයාලට ওই වීඩියෝ එකේ පේන විදිහට කරන්න. මේක මාරම රසයි. පට්ටම රසක් තියෙන්නේ මේක. ඊට පස්සේ ඔන්න මගේ උඩේ කෑල්ල කපලා දාලා ඉවර වෙලා ඒකත් එක්ක කපන්න අමාරුයි. ඒකත් අයින් කරලා ඉවර වෙලා ඔන්න ඔය වීඩියෝ එකේ තියෙන විදිහට පොඩි පොඩි තීරු කපා ගන්න. ඔන්න ඔය විදිහට තීරු කපාගෙන ඉවරලා අපි ඒ ටිකත් අපි හොඳින් හොදගමු. හොදගෙන ඉවර වෙලා ඒ ටිකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට අන්න ලිප ඇවිල්ලා තියෙනවා. අපි හට්ටියක් තියලා කර වුණාට පස්සේ අපි තෙල් ටික දාමු. ඔන්න ඔය විදිහට තෙල් ටිකක් දාලා අපි අර කපාගත්ත තීරු ටික අඹ තීරු ටික දාගන්න තියෙනවා. ඔන්න ඔය විදිහට දාලා කවලම් කරගන්න. මේක ඔයාලා හදලා බලන්න. හදලා බලන්න නැතුව කමෙන්ට් කරන්න එපා. හදලා බලලා අනිවාර්යෙන් හදන්න. ඊට පස්සේ ඔය තියෙන්නේ අපි දැන් ටිකක් මේ වෙලාවකට තව ටිකක් රන්වන් පැහැයෙනතුරු බැද ගන්න ඕන මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති. ඔන්න ඔය විදියට ඔන්න ඔය තත්ත්වයට එනකන් හොඳින් බැද ගන්න. ඊට පස්සේ අපිට දැන් බැදගත්ත ඇති. අපි ඔන්න ඔය විදියට අපි වෙනම පිඟානකට අපි දාගමු. තෙල් ටික හොඳින් බේරලා මේ විදියට අපි තියෙන ඔක්කොම දාගමු. මම නම් මෙතන පොඩ්ඩයි හදලා තියෙන්නේ ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා. ඊට පස්සේ ඔය තියෙන්නේ අපි ලුණු කුරු ටිකක් දා ගන්න ඕන. ඊට පස්සේ මිරිස් කුරු ටිකක් අපි දා ගන්න ඕන. ඊට පස්සේ ඔන්න ඕක හොඳින් කවලම් කර ගන්න ඕන. මොකද මාත් මේ වැඩ කරන ගමන් තමයි මේ පොඩි වෙලාවක් හම්බ වෙලා මේ වීඩියෝ එක කරේ. ඊට පස්සේ ඔය තියෙන්නේ අපේ අවසාන ලුක් එක. සෝස් එක අද්දී එක මාර්ම ගතියක් තියෙනවා. බයිට් එකටත් මරු.